Good morning Samir අයියා. Good morning, good morning. Good morning සුද්දා. මොකෝ බද වැඩ නැද්ද? අද ඉරිදානේ අද නිවාඩු. සතියම මැරිලා අද තමයි ටිකක් නිදහසේ ඉන්නේ. ඉතින් සුද්දා කොහොමද ජීවිතේ? උඹලා ඉතින් ගමේ හිටියට ඇහි සීමාවටවත් පේන්නේ නැහනේ. ඇහි සීමාව නෙවෙයි. මගේ සීමාව පැනලා තියෙන මේ දවස්වල. ඔව් මටත් ඇහුණා උඹලා ගෙදර කුංචනානේ. කොහමද බං උඹ ඔය ගෙදර ඉන්නේ? යන්න තැනක් නැති නිසා ඉන්නා මිසක් මට නම් දැන් රීපට්ටලා තියෙන බං. ඔබ රස්සාවක් හොයාගනින් බං. නිකන් කකා බිබී ඉන්නේ නැතුව මොකටද බං ඔහොම ඉද්දී පාවෙන්නේ නැත්තේ? මේ විදුරංගනවා. මන් නැති විදිහට හැසිරියම් මේ මම පස්සේ ඔබ කොහෙද බං දුවන්නේ? උගේ නංගිවත් ටෝක් කරා දුන්නා. අඩෝ සැප කොල්ලා. කොට කාලෙකින් කොහොමද ඉතින් ජීවිතේ? ජීවිතේ මල් 7යි. සීනි 500යි පිහින්ගකරකයි ගිනි පෙට්ටියයි. ආහා. ආතල්නේ කොල්ලා. ආතල් තමයි ඩෝ. මේ ඒක නෙමෙයි මේ ශෂිය මේ පැත්තට එනවා දැක්කේ නැද්ද? ශෂියා දැක්කේ නෑ. තාම දැක්කේ නෑ. ඔක කොළඹ ගියානේ. අලුත් ජීවිතයක් හොයාගෙන. නෑ නෙමෙයි ඔව්. මං ඕකට තේරුම් කරා බටහිර හස කැතයි කියලා. ඕක තේරුම් ගත්තේ නෑනේ. පිස්සෙක් නේ බං. ඔව්. කොළඹ නැති ලබ්බක් නෑනේ බං. කුඩු, අයිස් හැම දෙයක්ම තියෙනවා. ඒ අතින් මේ ගම කොච්චර හොඳද? ඒක ඇත්ත. හැබැයි ගම්වලත් ඕව නැත්තෙම නෑ බං. ආහා ඔබේ බයිලා ඇති මට බරක් කරනවා මම යනවා. අයියා මයි බට් ටික හරිද? මේ මල්ලි ගන්න. ඇයි බං පරක් වෙනවට දෝනි බයිනවද? දෝනි බනින්නේ නෑ. දෝනි ඉලපත්ත තැලෙන ගහනවා. හා හරි. මං යනවා මුදලාලි. මේ ඔය හැංගිලා ඉන්න එකට කියපන් මං ගියා කියලා. අඩෝ හරි බං ඔබ පරිස්සමට ඵලයන්කෝ. සවා අර ගියාද? මොනවද ඌ කිව්වා අන්දෙක්කුයි වලගෙකුයි නැති සුදු පාට මී හරකෙක් ගැන. ඌව ගෙනල්ලා බැඳ ගන්න කිව්වා.